मैं අපේ චූටි කිටි ඇවිල්ලානේ මේ චූටි කිටි ඇවිල්ලා උදේ වව් ගාලේ වේ ඇවිල්ලා මං ගියේ උදේ වෙලෝ ඉඳ බත් දෙනකන් ඉන්න උනේ උදේම අන්ද දෙනකන් ඉන්න මට අර වැඩ තියෙනවා හරිද මෙහෙට වෙලා ඉන්න උනේ මෙහාට වෙලා හපන්න දෙපා ඒ වගේ රන්දේවා මම මේ අතු කපනකම් ඔයා මම මොකද කරේ ඔයාට ඔයා එහෙම කරන්න එපා බත් දෙන්නම් ඉන්නකෝ ඉන්න මම වැඩ කරනකම් ඔයා ඉන්න ඕන කන්න දෙනකම් හරිද වැඩ කරන ගමන් කන්න දෙන්නම් හරි එතන ඉන්න ඕන හරිද ඉන්න මේ ඊයේ මේ වැස්සට ඊයේ මේ අත්ත වැටිලානේ දැන් මම මේ අත්ත කපන්න ආවේ එතකොටම අපේ චූටි කිටි ඉතින් ආවා ඉතින් අද ඊයේ ඇත්තටම වැහැලා හොඳටම වැස්සා එතකොට මේ අතු ටිකක් කප්පදු කරන්න වෙනවා මොකද වහලේ පීලි වලට වැටුනොත් මේවා පීලි සවුත්තු වෙනවා ඉතින් ඒ හින්දා අතු පොඩ්ඩක් කප්පදු කරන්න ඕනේ කාට හානියක් නොවෙන්න හරි මල් තියෙනවා නමුත් අතු කප්පදු කිරීමක් කරන්න වෙනවා මං කලිනුත් කරා මේ බලන්නකෝ අද වැඩ හුඟක් තියෙනවා නමුත් මේක කරන්න වෙනවා ඉස්සර වෙලාම ගෙඩි තියෙනවා ගෙඩි හරියට කනවයි හරිද ගිරව් කනවා මේ වැටිලා තියෙන අත් අයින් කරන්නකෝ හරි ඒක අයින් කරන්න මේ දෙනියක් ඉන්නවා මේ මිනි මොකද දෙන්නෝ නැහැ උනාට ඉතින් මේවා දැන් මේ පීල්ලට ගියාම මේ පීල්ලට ගියාම මේ පීල්ල හිර වෙනවනේ මේ කොළ ඒකයි මේ කප්පදු කරන්නේ ඉතින් ඔය ආතරේ තම කො චූටි කිඩි කො චූටි කිටි යන්න ඇතිනේ ඉන්න මේක කපලා කෑලි කරන්න ඕනේ කාමරංග ගහේ නම් අතු වැස්සට කඩා වැටිච්ච ඔක්කොම කපලා කප්පදුවක් කෙරුවා. ඉතින් දැන් ගහ බලන්නකො ලස්සන. දැන් මේ කලින් ගෙඩිත් පෙවුන්නේ නැහැ මේ ගහේ නම්. දැන් ගෙඩිත් පේනවා ඔය. හැබැයි වැඩේ තියෙන්නේ මේ ගෙඩි හුඟක් කෑවේ ගිරව්. ගිරව් තමයි කන්නේ. ඉතින් උන් කන්නත් ඕනේ. මේ බලන්නකො මේ. ඒ තියෙනවා පොකුරු මේ. ඉතින් හරි ලස්සන ගහක්. නමුත් අර මෙතනින් එක අත්තක් වැස්සට කඩා වැටුණා. ඒක කප්පදු කෙරුවා. ඊට පස්සේ දැන් අපිට ඔය බුලත් එහෙමත් ඕන වෙනවනේ මේ ඉස්සරහට දැන් ඒ බුලත් තමා මේ බුලත් වැල් ඒවත් ඒ වගේ මේ ගස් හිටවලා තියෙනවා ඒවත් කප්පදු කෙරුවාද මොකද මේ දවස් ටිකේම මේ වැස්සා ඉතින් වැහැපු නිසා ටිකක් ගෙවත්ත හුඟක් දුරට වෙනස් වීමක් වෙලා තියෙනවා මේ ඉතින් මේ කවුපි වැලෙත් මේ කවුපි වැල ඒකෙත් කරල් මල් එහෙම දැන් තියෙනවා
මේක නම් ඉබේ වැවිච්ච පැලයක් කියලා මම කලිනුත් කිව්වනේ. එතකොට දැන් අදත් මේ වැහි අඳුර පේනවනේ. ඔය උගාක් වැහි අඳුර තියෙන්නේ. ඉතින් මේ පහුගිය දවසක මගේ ගෙවත්තට ආවා මේ පැත්තේ ඉන්න කෘෂි උපදේශක නිලධාරිණිය ආවා. ඇවිල්ලා මගේ ගෙවත්ත හැම තැනම ඇවිදලා එයාට මම පෙන්නුවා. එයා බැලුවා. බලලා මට හුඟක් දේවල් වලට උපදෙස් ලබා දුන්නා. ඉතින් මගේ ගෙවත්ත එයා බලලා කිව්වා තව දුරටත් මේක ලස්සන කරගන්න උපදෙස් දෙන්නම් කියලා. එතකොට මේ වාගේ මේ මෑ තියෙනවනේ. මේවා හොඳට අවුව තියෙන තැන්වල තමයි තියන්න කිව්වේ. මේවට පොහොර දාන විදිය කියලා දුන්නා. දැන් මේ මෑ අලුතෙන් හිටවපුවා. ඊට පස්සේ කියලා දුන්නා මේ දැන් මේ මගේ වත්තේ තියෙනවා තවත් නාරංගහක්. ඒ නාරංගහ එයා කිව්වා මේක මේ උඩ තියෙන අතු මේවා ප්‍රයෝජනයක් නෑ. මේක කප්පදු කරන්න කියන කාරණේ එයා කිව්වා. මොකද මේවා දියාතු කියලා කිව්වේ. එතකොට යටට හොඳට අවුව වැටෙන්න ඕනේ කියන නිසා මේක මට කප්පදු කරන්න කිව්වා. ඉතින් ඒකත් කරන්න ඕනේ. ඉතින් මම මේ පැෂන් ෆෘට් වලත් පෙන්නුවා. එයා කිව්වේ මේ පැෂන් ෆෘට් වල හොඳයි කිව්වා මේකේ. ඉතින් පරාගණය කරන්න ඕනේ කිව්වා මල් ආපුවම. නමුත් කලින් නම් පරාගණය කිරීමක් කරුවේ නැහැ. මේකේ ගෙඩි හැදුනා. නමුත් ඒ උපදෙස් වටිනවා හුඟක්. මොකද එයාලා මේ කෘෂි විද්‍යාව ඉගෙනගෙන දෙන උපදෙස් අපි පිළිගන්න ඕන. මොකද අපි ඒවා දන්නේ නැහැනේ හරියට. ඒ වගේම මේ වම්බටු වගාව මේ වම්බටු වලට කිව්වේ හොඳට මේ ඉඩ තියන්න කිව්වා. ගහක් අතර ඉඩ තියන්න කිව්වා. ඉඩ තියලා හිටවන්න කියලා තමයි කිව්වේ මේවට නම්. මේ වම්බටු වලට. ඉතින් ඒකත් හොඳ උපදේශක්. එතකොට ඒ උපදෙස් හරි වටිනවා. මොකද අපි දන්නේ නැනේ මේ නව තාක්ෂණික ක්‍රම නවීන විද්‍යාත්මක ක්‍රම අපි දන්නේ නැනේ. ඒ දන්නේ නැති නිසා ඒ නිලධාරීන් කියන දේවල් අපි අහලා ඒගොල්ලන්ගෙන් උපදෙස් ගන්න ඕනේ. ඉතින් මං හිතනවා ගෙවතු කරන හැමෝටම ඒ වාගේ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට හුඟක් හොඳයි කියලා. කොහෙද? ඔයා කොහෙද? මම මේ එනවා. මට ඔය ගහක් අත්පතු කරන්න එපා. අර බුවක් අත්තක් වැඩිලා තිබුණානේ. ඔව්වනේ මේ බලන්නකෝ. ඒක ඉතින් දාලා අපි මේ ඒක කොම්පෝස්ට් වලට දාන්නම්. ඉතින් අර මිස් කීවනේ මෙන්න මේ උටින් කපන්න කියලා. හරිද? එහෙනම් කපන්නකෝ. ඔව්. මේ මිස් කීවා මේක උටින් කපන්න කියලා මම දැන් උඩින් කපනවා. ඔය දියාතු විතරයි. දියාතු කියන්නේ මෙතනින් නා. නේ. අර ඊට උඩින් අර මේ නිකන් නෑ, ලා කොළ පාට. මෙතනින් කපන්න කිව්වේ. එහෙමද? ඔව්. අනේ මන්දා. මන්නම් කියන්නේ මේ ලා කොළ පාට අතු තමයි. එළිය දෙන්නේ නැහැ. කොහොමින්ද? අනිත් පැත්තට කපමු.
ඇති නේද? ඇති නේද? ඇති ඇති මොනවා කරන්නේ කපලා ගත්තා ඉදික වැඩි වුණා තේරුණා මේවා කියන්න හොඳ නැහැ මෙන්න මේවා තේරුණාද මේවා දැන් මේවට පොර අදිනවනේ තල්ලලා බඳින්න ඕනේ තේරුණාද මේවා කඩන්න ඕනේ නේ ඇතිනේ. මේ කෙහෙල් ගහට බාධාවක් අනේ මෙන්න මේ අතු ටික අයින් කරන්නකෝ. මේක වැවෙන්නේ නැහැ නේද? ඔව්. මම කරන්නම්. කොහොම ඉන්න? ඉන්න මං කියමු ඔකට නැත්තම් මට අමාරුයි. හරිද? ඔයා කියන එක හරි. මේක හොඳ ඇම්බුම් කෙහෙල් පැලේ. හරිද? හොඳ ඇම්බුම් කෙහෙල් පැලේ. අපි මෙහෙම කරමු. මේක ආසත් හානියක් නොවෙන්න. හරිද? මෙහෙම. එහෙම කපන්නකෝ. මේක මෙහෙම කපනවා. හරිද? ඔව්. කොහොම? හොඳයි නේද? ඔව්. ඒක තුලා එන්නෝ අල්ලන්නේ මේකත් පොඩ්ඩක් මේවා කරමු නේද මේ ඔව් ඒ පැත්තට අයින් කරන්න. කෙහෙල් ගහට බාධාවක් වෙන අතු ඔක්කොම අයින් කරන්න. ඇතිනේ. ඔමින්ද අද මං උදේ වරුවේ ටික කාලයක් ගත කෙරුවේ ගෙවත්තේ අපේ ගෙවත්තට ආවා මේ පැත්තේ ඉන්න කෘෂි උපදේශන නිලධාරිණී. ඒ නිලධාරිණී ඇවිල්ලා මට උපදෙස් වාගයක් දුන්නා. ඒ උපදෙස් වලට මම ක්‍රියා කරලා තමා මේ ගස්වල අතු එහෙම කැපුවේ. එතකොට මම ඒ මිස් දුන්නු උපදෙස් මම ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ඇවිල්ලා මයි ගෙවත්ත ලස්සන කරගන්න උදව් කරයි. ඒ හින්දා මගේ මෙවැනි වීඩියෝ නරඹන්න තව දුරටත් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ ඒවා ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියන කාරණෙත් මතක් කරනවා. ඔබ සැමට ජය වේවා.